ඉතින් ඒෂියා TV බිස්නස් ලයින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මං අද ඇවිල්ලා ඉන්නේ නවෝදය හොස්පිටල් එකට. ඉතින් පුද්ගලයෙකුගේ නිරෝගීත්වය කියලා කියන්නේ පරම සතුට. ඉතින් මේ වෙලාවේ නවෝදය හොස්පිටල් එකේ සභාපතිතුමන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයබෝන් ඔබතුමා. අයබෝන්. මම කැමති ඔබතුමන්ගෙන්ම දැනගන්න කවුද ඔබතුමන්? මම සමන්ත උඩගම. මම කියන්න හඳුන්වන්න කැමති ව්‍යවසායකයෙක් විදිහට. ව්‍යවසායකයෙක් විදිහට මම. ඉතින් ව්‍යවසායකයෙක් විදිහට මේ රෝහල් ශාස්ත්‍රීය ආරම්භයේදී කොහොමද ඒ ගමන ආරම්භ වෙන්නේ? ඇත්තටම ඒක දීර්ඝ කතාවක්. ඒක ආරම්භ වෙන්නේ ඇත්තටම 2010 වර්ෂයේ. 2010 වර්ෂයේ මේක මගේ පවුලේ මගේ බාප්පා කෙනෙක් ඉන්නවා විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතින් මගේ බාප්පා ඇත්තටම ඇමරිකාවේ පදිංචිය. සහෝ වසර 40කට වගේ කාලයක් වෙනවා දැන් එහි පදිංචි වෙලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මම කියන්න බොහොම සන්තෝසයි. මගේ බාප්පට අවශ්‍යතාවයක් තිබුණා ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් මේ ජනතාවට විශාල සේවයක් ඉෂ්ට සිද්ධ කරන්න. ඒක තමයි ඇත්තටම මේකට මූලිකම අඩිතාලමක් විදිහට වැටුනේ. මම විශේෂයෙන්ම කියන සඳහන් කරන්න ආසයි මම මේ වෛද්‍ය ශාස්ත්‍ර වෛද්‍ය වෘත්තියට අදාළව කිසිදු සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපේ පවුල් පරිසරයේ විශේෂ වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ සහයෝගය ඇතුව 2010 වර්ෂයේ මගේ බාප්පගේ තිබුණ විෂන් එක බලාපොරොත්තුව මේ සමාජයට සේවයක් කරන්න වෛද්‍ය වෘත්තියෙන් ලොකු සිහිනයක් තිබුණේ. සිහිනේ බලාපොරොත්තුවක් කරගෙන තමයි ඒ සිහිනේ හැබෑවක් විදිහට තමයි මේ 2010 වර්ෂයේ නවෝදය රෝහල ආරම්භ කරේ. දැන් අපි දකින්නේ ඕනම තැනක රෝහලක් පවත්වාගෙන යනවා නම් වෛද්‍යවරයෙක් තමයි අනිවාර්යෙන් පවත්වාගෙන යන්නේ. ඔබතුමන් ව්‍යවසායකයෙක් විදිහට මේ රෝහල පවත්වාගෙන යාමේදී මොන වගේ අභියෝගද ඔබතුමන්ට ආවේ? ඇත්ත වශයෙන්ම කියන්න සතුටුයි මට විශාල අභියෝගයන් රැසකට මුහුණ දෙන්න සිදු වුණා. ඒක හේතුව මුලින්ම කියන්න කැමතියි මම වෛද්‍යවරයෙක් නොවි මේ වගේ ශාස්ත්‍රයක මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යන්න ලැබීම අතිමහත් අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් ඒ අභියෝගයන් මම බොහොම සරලව ජයගත්තා. ඒකට හේතුව කියන්න කැමතියි මම මගේ පවුලේ වටපිටාවේ මට මගේ ඥාති පිරිසක් ඉන්නවා මගේ වෛද්‍යවරු විදියට. වෛද්‍යවරු විදියට 4-5 දෙනෙක් මගේ අපේ පවුල් පරිසරයෙන් ඉන්නවා. ඉතින් ඔවුන් මට මනා සහයෝගයක් දුන්නා මේ ව්‍යාපාරය ආරම්භයේ ඉඳගෙන මගේ පිටුපසින්ම ඉඳගෙන මොවුන් මහා විශාල ශක්තියක් බවට පත් වුණා. මොවුන් දීපු ශක්තියත් එක්ක සහ මොවුන්ගේ දැනුම මට දීපු දැනුමත් මම බොහොම ඉක්මනින්ම අවශෝෂණය කරගත්තා. ඒ දේවලුත් එක්ක මට පුළුවන් වුණා 2010 වර්ෂයේ මෙයාලගේ සහයෝගයත් ඇතිව ආරම්භ කරපු රෝහල වසර 3ක් වගේ කාලයක් තුලදී තනියම නැගී සිටලා මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ශක්තිය මට ලැබුණා. මම මේ රෝහලට එද්දී ආරම්භයේදීම දැක්කා ඔබතුමන් ව්‍යවසායකත්වයේ සම්මානලාභියෙක්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඇත්තට මේක බොහොම සතුටට පත්වෙච්ච කාරණයක් එක්ක සඳහන් කරන්න ලැබීම 2022 වර්ෂයේ සහ 2024 වර්ෂයේ සබරගම් පළාත් විශිෂ්ට ව්‍යවසායක සම්මාන වසර දෙකකදීම මම ලැබුණා. ඉතින් ඒ සම්මාන ලබා ගන්න අතිමහත් දුක් කටළු විඳ දරාගෙන අභියෝගයන්ට මුහුණ දීගෙන නොපටු බස්නා උත්සාහයෙන් තමයි මේ ගමන දිගින් දිගටම ඉදිරියට ආවේ. ඉතින් ඒ වසර 15දී මගේ සේවාවන් මං විශාල වශයෙන් පුළුල් කරා මගේ ආයතනයේ. ඇත්තටම 2010 වර්ෂයේ මේක ආරම්භ කරනකොට මේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දියුණු තාක්ෂණයකින් යුත් උපකරණ සේවාවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබුණේ නැහැ. මම ආරම්භ කළා මම බොහොම කියන්න සතුටුයි අද වෙනකොට විශේෂඥ වෛද්‍යවරු 30කට ආසන්න ප්‍රමාණයක් මම ඇඹිලිපිටියේ ගෙනල්ලා තියෙනවා. ආපහු මේ නවෝදය රෝහල පැත්තට આવොත් එහෙම මට ඔබතුමාගෙන් දැනගන්න පුළුවන් මෙතනට එන රෝගියෙක්ට මොන වගේ පහසුකම්ද මේ ආයතනයෙන්? ඔව් මම ඒක තමයි ඇත්තටම කතා කරගෙන ගියේ. අපිට මේ රෝහලට ආවම ඇත්තටම ඉස්සර 2010 වර්ෂයේ 2015 වර්ෂයේ වගේ මට මතකයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් ගියේ පිට පළාත්වලට. පිට පළාත්වලට කිව්වොත් කොළඹට ගාල්ලට වගේ ප්‍රදේශවලට තමයි ප්‍රතිකාර සඳහා ගියේ. නමුත් මම කියන්න සතුටුයි විශේෂ තාක්ෂණයෙන් යුත් අධි තාක්ෂණයෙන් යුත් රසායනාගාර සේවාවක් ECG පරීක්ෂණ එතකොට X-ray පරීක්ෂණ ගත්තොත් නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ අපි යටගෙන ඩිජිටල් X-ray කියන එක. ඉස්සර තිබුණේ අපි ඇනලොග් සිස්ටම් එකක්. දැන් ඩිජිටල් X-ray සිස්ටම් මෙහෙම මේ හරි ගස්සලා තියෙනවා මේ අවශ්‍ය ජනතාවට සේවය සපයා ගන්න. ඒකම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් සේවාවන්, එකෝ කියන සේවාවන්, එක්සර්සයිස් ECG. ඒ වගේ විශාල තාක්ෂණයෙන් යුත්
විශාල උපකරණ විශාල මුදලක් වැය කරලා අපි ලබා ගන්න උපකරණ සියලුම දේ මම මේ රෝහලට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ උපකරණ මේ විශේෂ තාක්ෂණයෙන් අති නවීන උපකරණ වලින් මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව විශාල වශයෙන් සේවයක් ලබා ගන්නවා. විශාල වශයෙන් සේවයක් ලබනවා. ඇත්තටම මම ඒක බොහොම සන්තෝෂයි මේ ප්‍රදේශයට මම මේ දීපු සේවාවන් ටික ගැන මම අද සෑහෙන තෘප්තිමත් භාවයක ඉන්නේ. මම හිතන්නේම ඒ ලබා දුන්නු සේවාවන් නිසා එවන් ජනතාව ලබාගත් සේවයෙන් නිසාම තමයි මේ කැපකිරීම තුලින්ම තමයි මට 2022-24 වර්ෂවල හොඳ ව්‍යවසායක සම්මාන පවා ලැබෙන්න අවස්ථාවක් උදා වුණා. ඉතින් බය නැතුව රෝගියෙක්ට ඇවිල්ලා තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන තමයි මේ නවෝදය හොස්පිටල් එක කියලා කියන්නේ. ඒ වගේම මම දැක්ක එක සුවිශේෂී කාරණාවක්. මේ ආයතනයේ යටතේම හෙද පුහුණු පාඨමාලාවල් පවත්වනවා. ඒ ගැන පොඩ්ඩක් මම සුළුවෙන් කතාව කියනනම් ඇත්තටම මම නවෝදය රෝහල විදියට රෝහලක් ආරම්භ කරේ 2010 වර්ෂයේදී. නමුත් මේ වෙනකොට නවෝදය සමූහ ව්‍යාපාරයක් බවට මේ ව්‍යාපාර ජාලයක් බවට මම පත් කරගෙන තියෙනවා. මේ ව්‍යාපාර ජාලයට දැනට ඇතුළත් වෙලා තියෙනවා නවෝදය රෝහල, නවෝදය හෙද විදුහල, හොටෙල් ප්‍රින්සස් ආයතනය හොටෙල් එකක් සහ හොටෙල් ස්කූල් එක, හොටල් පාසල. ඉතින් ඔය අතරින් මම විශේෂයෙන් කියන්න කැමතියි හෙද පුහුණු පාසල ගැන. මොකද මේ රෝහලට සම්බන්ධව තියෙන ආයතනයක් නිසා මෙම හෙද පුහුණු පාඨමාලාවේ දැනට මේ වෙනකොට ළමයි 200කට ආසන්න ප්‍රමාණයක් මෙහි ඉගෙන ගන්නවා. මේක විශේෂ කාරණාවක් තියෙන රජයේ අනුමත ආයතනයක්. තෘතීක හා වෘත්ති පුහුණු අධිකාරියේ ලියාපදිංචි National Vocational Qualification කියන මේ සර්ටිෆිකේට් එක තමයි අපේ ආයතනයෙන් නිකුත් කරන්නේ. ඉතින් මේ සබරගමුව පළාත පුරාවට බොහෝම ඉක්මනින් ප්‍රචලිත වෙච්ච ආයතනයක් තමයි අපේ නවෝදය හෙද විදුහල. මට කියන්න සන්තෝෂයි මේ හරහා මම සමාජයට රැකියා අවස්ථාවන් වර්ෂයකදී 500කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරනවා. වසරකදී 500 රැකියා 500ක් සමාජගත කරනවා. ඉතින් මට බොහොම සතුටින් මම ව්‍යවසායකයෙක් විදියට මම බලාපොරොත්තු වෙන දේත් ඒක. සමාජයේ මේ ඉන්න සාමාන්‍ය දැනුමක් තියෙන ළමයි ඇඩ්වාන්ස් ලෙවල් කරගන්න බැරුව ඉන්න ළමයි මගේ නවෝදය හෙද විදුහලට රැගෙන ඇවිල්ලා ඔවුන්ට විශේෂ වූ අධ්‍යාපනයක් ලබා දීලා ඔවුන් සමාජගත කරනවා රැකියා අවස්ථාවක් එක්ක. ඉතින් ඒක මට මම ලබන බොහොම සතුටක්. මගේ ව්‍යවසායකයෙක් විදියට මගේ ගමනටත් බොහොම සාර්ථකව ලැබුණේ පියවරක්. මේ අවස්ථාව වෙනුවට මම හිතන්නේ මගේ සමූහ ව්‍යාපාරයේ රැකියා අවස්ථාවම 100කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මම දැනගන්න කැමතියි මම මේ රෝහලේ සමාජ මාධ්‍ය පිටුවට යද්දී මම එක සුවිශේෂී දෙයක් දැක්කා. තමා මේ සමාජ සත්කාරක වැඩසටහන් සිද්ධ කරනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන්. ඔව් මම හිතන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශය ගත්තොත් විශාලව සමාජ සත්කාරක කරන ආයතනය නවෝදය රෝහල විය යුතුයි. අපි පුදුමාකාර විදියට මේ සමාජයේ ඉන්න දුප්පත් මිනිසුන්ට එතකොට අපි ප්‍රෙග්නන්ට් අය ගැබිණි මව්වරුන්ට එතකොට විශේෂයෙන්ම ග්‍රාම නිලධාරි වසම් 40ක් මේ ප්‍රදේශයේ තියෙනවා. මේ 40ෙම දුප්පත් ප්‍රදේශ තෝරගෙන අපි මාසෙකට එකක් වෙන්න ගමට නවෝදය කියලා කන්සෙප්ට් එකකින් යුක්ත ක්ලිනික් එකක් සායනයක් කරනවා. ගමට නවෝදය. මට අවශ්‍යයි ගමට නවෝදය කියලා මම කිය නවෝදය රෝහලත් එක්ක ගමට නවෝදය රැගෙන යන්න ගමේ ඉන්න දුප්පත් මිනිස්සු ඒගොල්ලන්ට මේ ප්‍රයිවට් රෝහලකින් කවදාවත් මේ වගේ සේවාවක් ලබා ගන්න බැරි මිනිස්සු අනන්ත ප්‍රමාණය ඉන්නවා. රජයේ රෝහලට ගියත් එයාලට ඒ සේවාව නිසියාකාරව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ගමට ගිහිල්ලා ඒ දුප්පත් පවුල්වල දුප්පත් ජනතාව වෙනුවෙන් ඒ සේවය කරනවා ගමට නවෝදය කියන ප්‍රොජෙක්ට් එක යටතේ. ඉතින් ඒක මම බොහොම සන්තෝෂෙන් කරනවා. මගේ කරන ලොකු විශාල සමාජ මෙහෙවරක්. ඒක දීර්ඝ කාලින වසර 6කට 7කට විතර කාලයක් පුරා මම මේ කරගෙන යන වැඩසටහන. ඊට අමතරව සෑම පන්සලකම නායක හාමුදුරන් ප්‍රදේශයන් වල ඒ පන්සල් වල හාමුදුරන්ගේ සියලුම රුධිර පරීක්ෂණ මම නොමිලේ හැම මාසෙකම වරක් කරලා දෙනවා. මොකද ඒකට හේතුව මගේ තියෙනවා නවෝදය රසායනාගාර සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථාන. ඒවා මේ ග්‍රාම නිලධාරි වසම් 40ෙම පැතිරලා විහිදිලා තියෙනවා. ඉතින් ඒ ආයතන වල ඉන්න මගේ ළමයින්ට මම විශේෂයෙන් දැනුවත් කරලා තියෙනවා සෑම පන්සලකම පන්සලේ වැඩ සිටින හාමුදුරන්ගේ රුධිර පරීක්ෂණ නොමිලේ සෑම මාසයකටම වරක් කරන්න ඕනේ. ඒ වගේ මම ඊට අමතරව මම කියන්නේ සෑම වර්ෂයකම ලෝක ළමා දිනයේදී තියෙනවා අපේ තරමල්ල සිත් සෙවන ආබාධ ළමුන් පිරිසක් ඉන්නේ විශාල ප්‍රමාණයක් ඉන්නවා රැක බලා ගන්න හරියම අමාරුයි ආධාර ලැබෙන්නේ නැහැ. ඒකෙත් ලොකු බරක් මම කරට අරන් තියෙනවා. ඒකට මම ඒ වගේම කියන්න කැමතියි මෙහි බෝධිරාජ ආයතනය. බෝධිරාජ ආයතනයෙන් පවත්වගෙන යනවා ළමා නිවාස කිහිපයක්ම. සහ ඒකේ පණ්ඩිත හාමුදුරුවන් අපේ
පණ්ඩිත හාමුදුරන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්න ඕන සෝබිත පණ්ඩිත හාමුදුරන් වහන්සේ විජිත සාමීන් වහන්සේ විජිත සාමීන් වහන්සේලා ඒගොල්ලත් එක්ක එකතු වෙලා මම විශාල මෙහෙවරක් එතන ඒ පන්සලත් එක්ක එකතු වෙලා සමාජ මෙහෙවරක් කරගෙන යනවා. ඉතින් ව්‍යවසායකෙක් විදිහට විශාල සමාජ මෙහෙවරක් ඔබතුමන් සිදු කරගෙන යනවා. ඉතින් මම අහන්න කැමති ළඟ එන්නේ 2026 වර්ෂයේ. ඒ ඉදිරි වැඩසටහන් කොහොමද? නවෝදය හොස්පිටල් එක විදිහට වගේම ව්‍යවසායකයෙක් විදිහට කොහොමද ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? ඉදිරි මම නිරන්තරයෙන්ම මම කියන්න කැමතියි මම හැම අවුරුද්දකම මේ වගේ අවුරුද්ද ප්ලෑන් කරනවා මේ වගේ ඩයරි එකක් එක්ක. ඇත්තටම මම කැමති ලංකාවේ ප්‍රවීණ දේශකයෙක්ගෙන් තමයි මම මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්නේ ඔහුව ෆලෝ කරනවා. කළ සෑම වර්ෂයකම ඉදිරි වර්ෂෙ මම ප්ලෑන් කරනවා. කොහොමද ඒක මම ටාගට්ස් හදලා තියෙනවා. ප්ලෑන් එකක් හදලා තියෙනවා. ප්ලෑන් එක මම මැනේජර්ස්ලාට ඉම්ප්ලිමන්ට් කරන්න දීලා තියෙනවා. අවුරුද්ද අවසානයේ බලනවා ටාගට්ස් කොහොමද achieve වෙලා තියෙන්නේ කියලා. ඒ විදිහට මම 5 years planning හදලා තියෙනවා. නිරන්තර මම සැලැස්මක් ඇතුව තමයි හැම අවුරුද්දකටම පියනගන්නේ. ඉතින් ඔබට නවෝදය හොස්පිටල් එකට ඇවිල්ලා කිසිම පායකින් සැකකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මාත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණු නවෝදය හොස්පිටල් එකේ සභාපතිතුමා ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් බිස්නස් ලේන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හමු වෙමු.